අභිමානවත් නිදහසට සිය අභිමානය කරන්නේ ජාතික ශිෂ්‍ය බඩ බලකායයි. 78 වන අභිමානවත් නිදහස් දින උළෙල වර්ණවත් කරන්නේ ජාතික ශිෂ්‍ය බඩ බලකායයි. ජනාධිපතිවරුන් වෙත ජනාධිපති වර්ණ සහ බලකා වර්ණ ධජ සහිතව සිය සම්මානය පුද කරමින් වර්ෂ 145ක අභිමානවත් ප්‍රෞಢ ඉතිහාසයකට හිමිකම් කියන සෝදානම් නොවි නොසිටිනු යන්න සිය ආදර්ශ පාඨය කරගත් ජාතික ශිෂ්‍ය බඩ බලකායක වන මොහොතයි අප දැන් දකින්නේ. ශිෂ්‍ය බඩ බලකාය සම්බන්ධව විස්තර කතරෙන් සඳහා මා සමග එක්වනවා ශිෂ්‍ය බඩ බලකාය මාණ්ඩලික නිලධාරී මාධ්‍ය මේජර් රොෂාන් සෙනවිරත්. ස්තුති චමින්ද. අද දින පළමු බාලක ඛණ්ඩයේ අනදීම මේජර් මොහන් සිරිවර්ධන විසින් සිදු කරන ලබන ප්‍රෞಢ ඉතිහාසයක් ආඩම්බර විය හැකි වර්තමානයක් සහ පැහැදිලි අනාගතයකට උරුමකම් කියන බලකායේ උදාරතර මෙහෙය වෙනුවෙන් 2023 වසරේ ජනාධිපති වර්ණයන්ගෙන් පෙන්වීම ලැබුවා. ජනාධිපති වර්ණ ධජය රැඟුණු ලබන්නේ කපිටන් ශාන්ත කුබලාතර, බලකා වර්ණ ධජය රැඟුණු ලබන්නේ කපිටන් දලංච වණ්ඩාර. वर्ष 1881 දී කොළඹ රාජ්‍ය විදුහලින් සරඹ කිරීම තුළින් විනය සංවර්ධනය කිරීම උත්සාහ බිහිවූ පාසල් ශිෂ්‍යාවන්ගේ නායකත්ව හා පෞරුෂ ගුණාංග වර්ධනය කර උදාරතර නායකයින් මාතෘභූමියට දායාද කිරීමේ යුග මෙහෙවරක නිරත වන බලකාය පළාත් මුලස්ථාන 9කින් බලයනි 30කින් සුවසදිව රන්ටබේ පුහුණු මධ්‍යස්ථානයේ සහ මුලතිව් නව පුහුණු මධ්‍යස්ථාන මගින් සිය ජාතික වගකීමට කරනු ලබයි. මෙම පෙළපාලියේ පළමු බාලිකා ඛණ්ඩයේ අනදීම මේජර් ගීතා දිමුල් කුඹුර විසින් සිදු කරනු ලබනවා. ආරක්ෂක ශිෂ්‍ය බඩ ඛණ්ඩ හා පොලිස් ශිෂ්‍ය බඩ ඛණ්ඩ, පෙර අපරදිග ධූරවාදක ඛණ්ඩ, කණි ශිෂ්‍ය බඩ ඛණ්ඩ 4599කින් සහ ශිෂ්‍ය බඩ බාලක බාලිකාවන් 1,60,000කට ආසන්න පිරිසකින් සහ නිලධාරීන් 3092 දෙනෙකුන් සමන්විත බලකායේ වත්මන් අධ්‍යක්ෂකවරයා වන්නේ මේ ජෙනරල් රාජිත ප්‍රේමතිලකයි. මාතෘභූමියේ බහුමික අඛණ්ඩතාව වෙනුවෙන් දීපුදු සහ රණශූර පදක්කම්ලාභී නිලධාරීන්ගෙන් සමන්විත ජාතික ශිෂ්‍ය බඩ බලකාය නිලධාරීන් ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව, ජාතික යොවුන් සේනාංකයේ වෙත තම සේවය ලබා දෙමින් ජාති වෙනුවෙන් සිය දායකත්වය දක්වයි. මේ පෙළපාලියේ දෙවන බාලක ඛණ්ඩයේ අනදීම මේජර් සුසන්ත අනුරුද්ධ විසින් සිදු කරනු ලබනවා. 78 වන නිදහස් දින පෙළපාලිය සඳහා උතුරු නැගෙනහිර ඇතුළු සියලු පළාත් නියෝජනය කරමින් ශිෂ්‍ය බඩ බාලක බාලිකාවන් 493 දෙනෙක් සහ නිලධාරීන් 14 දෙනෙකු සහභාගී වෙනවා. මේ පෙළපාලියේ දෙවන බාලිකා ඛණ්ඩයේ අනදීම මේජර් මේදා දිසානායක විසින් සිදු කරනු ලබනවා. උදාවන දැයක තාරුණ්‍යයේ අනාගත මන්සලකුණ ජාතික ශිෂ්‍ය බඩ 78வது பெருமைமிக்க தேசிய சுதந்திர விழாவில் ஜனாதிபதி வர்ணங்கள் மற்றும் படையணி வர்ணங்களை பெற்ற படைப்பிரிவாக 145 வருட பெருமைமிக்க வரலாற்றுக்கு உரிமையுடைய ஆயத்தமின்றுகிறாத எனும் மகுட வாசகத்தை கொண்ட தேசிய மாணவ சிப்பாய் படையணி ஜனாதிபதி அவர்களுக்கு தமது கௌரவத்தினை வழங்கும் சந்தர்ப்பம் இதுவாகும். The National Cadet Corps, living by its motto, never be unprepared, proudly marches in the 78th Independence Day Parade.